good morning ඔයාලට. අද ජනවාරි 15 වෙනිදා තයි පොංගල් දවසේ ගෙදර නිසා ඩේ ව්ලොග් එකක් කරන්න මම plan කරා. ඉතින් එකතු වෙලා ඉන්න දවසම අපිත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්න. අද වැඩ ගොඩක් තියෙනවා. දැන් උදේ 6:00 විතර ඇති. අපි දැන් තමයි හැරුනේ. මේ තියෙන්නේ මං කලින් vlog එකේ හිටවපු පැල. ඉතින් ඒව දැන් ටිකක් ලොකුයි. මෙයා නම් අලුතෙන් තමයි එකතු වුනේ. තක්කාරි හැම ලොකු වෙලා තියෙනවා. සමහර පැල මැරුණා. මේක චුටි මලුත් ඇවිත් තියෙනවා. ඔන්න ඉතින් ඊහස ප්ලේන් එකකුත් යනවා. දන්නවනේ ඉතින් මේම සද්දයක් ඇහුණොත් ඉතින් දුවගෙන ගිහිල්ලා බලන්න. ඔයත් එහෙම කෙනෙක්ද? ඊයේ හොඳටම වැස්සා ළමයි හවස. ඒ නිසා මේ මාළු මිරිස් පැල ඇලවෙලා මේ තියෙන්නේ මම එදා හිටවපු මාළු මිරිස් පැල. ඒවත් දැන් ටිකක් ලොකු වෙලා. මේ තියෙන්නේ මම එදා පෙන්නපු වැරණිය මිරිස් පැලේ. ඉතින් ඔයාලට පේනවා ඇති එදා කරල් දෙකයි තිබ්බේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේකේ කරල් ගොඩක් ඇවිල්ලා. එහෙම පොර මුකුත් දැම්මෙත් නෑ. මේ මූල පද්ධතිය උඩ තියෙන්නේ. ඒ වුණාට කරල් ගොඩක් ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ මම පොට් වලින් ගලවලා වෙනම පාත්තියේ හිටවපු වම්බුඩු පැල. මේ නම් අලුතෙන් හිටවපු පැල ටිකක්. මේවට අපි මේ ළඟදී පෝර දැම්මා. එළවලු පෝර කියලා තමයි අපිට කඩෙන් දුන්නේ. ඉතින් මේ පෝර එක සැර වැඩි වුණාද මන්ද මෙන්න මේ වගේ කොළ නිකන් පිච්චිලා වගේ කොළ හැලෙන්න ගත්තා. මේ ඔයාලට පේනවත් ඇති මේ පස් වලින් උඩට ඇවිල්ලා තියෙන්නේ පෝර දාපු ඒවා. මේ තියෙන නාමිරිස්. අපේ රාබු පාත්තිය. ඉතින් ඇට තවන් දාලා තමයි මෙහෙම හදාගත්තේ. අපි මෙතනත් වැල් යන පැල වර්ග හිටව ගත්තා. මෑ කරල් එතකොට කොළ පිපිඤ්ඤා කරවෙල එහෙමත් මම ඇට පැලවෙන්න දැම්මා. ඒව නම් පැලවුණේ නැහැ. ඉතින් අපි මෙතන පොඩි මැස්සක් වගේත් ගැහුවා. අවුවසර වැඩි වෙන නිසා. මේ තියෙන්නේ කොළ පිපිඤ්ඤා. මෑ කරල්. අපි හැමදාම උදේට පොඩි රවුමක් දාලා බලනවා මෙහෙම පැලවලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අපිට උදේම රස කෑමක් හම්බුණා. අපේ අම්මලා ඊයේ අනුරාධපුරේ ගිහින් ආවා. ඉතින් යාලා තමයි මේ ප්ලේට් එක දුන්නේ. ඉතින් මේකෙන් චුට්ටක් මම දැනටමත් කෑවා. හෙලෝ අපි පොඩි ගමනක් යන ලෑස්ති වෙනවා ටවුන් එකට පොඩි වැඩ වගේක් කරගන්න. යන ගමන් එකතු වෙනම් බයි.
මේ කඩෙන් තමයි ගොඩක් පැල වර්ග බීජ පැකට් ඒ වගේම පොහොර එහෙම ගන්නේ. ඉතින් අදත් ආව අපි පොඩි බඩු වගේක් ගන්න මේ කඩේටත්. දැන් තමයි අපි ටවුන් ගිහින් ආවේ. හරිම මහන්සි අවුව සැරයි අද ගොඩාක්. මම ගත්තා ඉද්ද පැලයක්. මේකේ පොහොට්ටුවකුත් තියෙනවා පොඩි. සුදු මල් පිපෙන සුදු පාට ඉද්ද පැලයක් ගත්තා හිටවන්න. බොන්චි පැකට් එකකුත් ගත්තා. අපි try කරලා බලමු පැල වේද කියලා. වෙනස් බඩු එකක් කියලා කිව්වා. ඒ පැල දෙකක් තියෙනවා ඒකේ. තව බණ්ඩක්කා ගත්තා. ඒකෙත් පැල දෙකක් තියෙනවා. අපි තක්කාලි පැල ටිකක් මෙතනින් ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ මේ වගේ කෝටු වලින් මේ බට පොඩි බට ඒ වගේම පොඩි ආධාරකයක් වගේ මේ විදිහට හැදුවා. මේක තමයි අපේ පුංචි වගාව. ඉතින් මෙතනත් සුද්ධ කරලා පස් පුරවලා හැදුවා. අයියා තමයි හැදුවේ. මෙතනත් මොනවා හරි පැල ටිකක් අපිට හිටවන්න පුළුවන්. දුවට වීදිය. මේ මන් තමයි ඔක්කොම වැඩ කරේ. hello ළමයි. ඉතින් මට මේ vlog එක එන්ඩ් කරන්න බැරි වුණා. ඒ නිසා මම හිතුවා ඔයාලත් එක්ක කතා කරලා vlog එක එන්ඩ් කරන්න ඕනේ කියලා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න අමතක කරන්න එපා. මේ 2026 අවුරුද්දේ දිගටම වීඩියෝස් අරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පැත්තේ bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම් වෙනකම් සතුටින් පරිස්සමින් ආදරෙන්